welcome to Nalaras Diary. ඉතින් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලොත් එක්ක share කරගන්න හදන්නේ Christmas vlog එකක්. ඉතින් මේ වීඩියෝ එක පුරාවටම මම Christmas සතියේ මොනවද කරේ කොහෙද ගියේ කියලා ඔයගොල්ලොත් එක්ක share කරගන්න යන්නේ. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉතින් guys අපි මුල්ම දවසේ ඒ කියන්නේ 22 අපි ගියා OGF බලන්න. ඉතින් ඒකේ වීඩියෝස් මම මොකද ගත්තේ නැහැ. පොඩි ක්ලිප්ස් වගේක් විතරයි ගත්තේ. මොකද මට ඒ වෙනුවට අයිඩියා එකක් තිබුණ නැහැ මෙහෙම වීඩියෝ එකක් කරනවා කියලා. ඉතින් මම ඒ ක්ලිප්ස් ටික මුලින්ම දැම්මා වොයිස් කරද්දී ඔයගොල්ලෝ දකින්න ඇති. ඉතින් ඊට පස්සේ අපි ගියේ Havelock City Mall එක බලන්න. මොකද එතන තියෙන chocolate tree එක අපි හැමෝම පොඩි කාලයක් තිස්සේ ඉඳන් වීඩියෝස් දැකලා යන්න පොඩි ආසාවක් තිබුණා බලන්න. ඉතින් අපි ඔක්කොම ඊට පස්සේ ගියේ Havelock City Mall එකට. ඉතින් එතන දන්න අය දන්නවා. ඉතින් දැක්ක අය බලන්න ගියපු අය දන්නවා ඇති. ඉතින් එතන තියෙන චොක්ලට් එකක් අරගෙන අපිට ඒ චොක්ලට් එකෙන් ඊට පස්සේ ගහක් තියෙනවා. ඔන්න ඔතන ඔය ගහ උඩට චොක්ලට්ස් ටිකක් දාලා තියෙනවා. ඉතින් ඒක හොල්ලලා ඒ වැටෙන චොක්ලට්ස් ගෙදර අරගෙන එන්න පුළුවන්. එහෙම තමයි වෙන්නේ. ඊට අමතරව ෆ්‍රී චොක්ලට් ඩ්‍රින්ක් එකක් අපිට හම්බ වෙනවා. ඉතින් ඒකත් බීලා අපි මෝල් එක වටේ ඇවිදලා රෑට කෑම කාලා ගෙදර එන්න ආවා. करो तो मुझे प्यार लगता है जाने क्यों मैं तो जो भी कहूँ तुम्हें इकरार लगता है जाने क्यों छोड़ो भी ये अदा पास आके जरा बात दिल की कोई कह दो අපි කෑමත් අරගෙන ගෝල් ෆේස් එක හරහා අපි ගෙදර එන්න පිටත් වුණා. ඉතින් ගෝල් ෆේස් එකේ නම් ගොඩක් සෙනග හිටියා. එතන කානිවල් එකක් තිබ්බා. ඉතින් එතන අපිට බහින්න වෙලාවක් තිබුණ නැහැ. ඉතින් ඒකත් බලාගෙන අපි එහෙමම ටික සින්දුවක් කියාගෙන ගෙදර එන්න පිටත් වුණා. ඉතින් බලමු ඊළඟ දවසේ මොකද වුනේ කියලා.
හිතවා වන්නේ නෑ ඔබ ආයෙත් වෙන්නේ නෑ මම තාම දන්නේ ඔබේ කියලා ඉතින් ගයිස් ඔය හරියටම 24 වෙනිදා නත්තල් දවසට කලින් දවසේ. ඉතින් අපි ඔය ලෑස්ති වෙන්නේ අපේ නැන්දලා කිව්වා හවස කෝල් කරලා අපි යමු එක්සෙල් වර්ල්ඩ් එක බලන්න කියලා. ඉතින් එක්සෙල් වර්ල්ඩ් එකේ තියෙන ස්නෝ වර්ල්ඩ් එක බලන්න තමයි දැන් අපි යන්න හදන්නේ. ඉතින් ලෑස්ති වෙලා එතනට ගිහින් හම්බ වෙමු. ඉතින් ගයිස් අපි ඔන්න එක්සෙල් වර්ල්ඩ් වලට ආවා. ඉතින් එතන තිබුණ ක්‍රිස්මස් ට්‍රී එක නම් මාරම ලස්සනයි. අපි ඉතින් ඒකත් බලාගෙන අතුලට ගිහිල්ලා අපි ඒගොල්ලන්ගෙන් අහනකොට ඒගොල්ලෝ කිව්වා අපිට ඒ ස්නෝ වර්ල්ඩ් එක පෙන්නන්නේ ටයිම් එකෙන් ටයිම් එකට කියලා. ඉතින් 8:00ට තමයි ටයිම් එක තිබුණේ. ඉතින් අපි 8 වෙදී එතන හිටියා. ඉතින් අපි 8:00 වෙනකන් එතන වටේ ඇවිද ෆොටෝස් ගහලා ගේම්ස් ප්ලේ කරලා තමයි ස්නෝ වර්ල්ඩ් එකට ගියේ. ඉතින් ස්නෝ වර්ල්ඩ් එකට ගිහිල්ලා හම්බුනේ. ඉතින් ගයිස් අපි කොයින් එකකුත් අරගෙන ඒ කියන්නේ අපි පේමන්ට් එක කරාන් පස්සේ කොයින් එකක් හම්බ වෙනවා. ඉතින් කොයින් එකකුත් අරගෙන ටක් ගාලා ගියා පොලිමට. මොකද පොලිමේ තමයි යන්න තියෙන්නේ. ඒ තරම් සෙනගක් හිටියා. ඉතින් මං හිතන්නේ ඇතුළට 20ක් 30ක් දානවා ඇති එකපාර. ඉතින් අපි කොයින් එකත් අරගෙන ඇතුළට ගියා. ඉතින් ඔය තමයි ඇතුළ. ඒ කියන්නේ අමුතුම එක්ස්පීරියන්ස් එකක් එකෙන් ලැබෙන්නේ. 1600 පාඩුමක් නැහැ. ඉතින් මාර්ම අමුතුම වයිබ් එකක් තමයි ඒක ඇතුලේ තිබුණේ. ඉතින් අයිස් වැටෙනවා. අයිස් කියන්නේ හිම වගේ වැටෙනවා. ඉතින් බලන්නකෝ අපි කොහොමද එක්ස්පීරියන්ස් එක ගත්තේ කියලා.
ඉතින් guys අපි ඒ එක්ස්පීරියන්ස් එකත් අරගෙන එහෙමම ගෙදර ගියා. ඊට පස්සේ පහුවෙනිදා ඒ කියන්නේ 25 වෙනිදා නත්තල් දවසේ ඔයගොල්ලෝ හැමෝටම මෙරි ක්‍රිස්මස් කියලා විශ් කරනවා. ඉතින් අපිට නදින ඇන්දල කෑමකට ආරාධනා කරලා තිබුණා. ඉතින් අපි දැන් එහෙ යන ගමන් ඉන්නේ. ඉතින් එහෙ ගිහින් හම්බ වෙමු. හිතවා වන්නේ මන ඔබ ආයෙත් වෙන්නේ නෑ මම තාම දන්නේමා ඔබේ කියා කිරි කෝඩු මැද යම්රා දුන් හීනලි වෙන්න ඔබ තාම දන්නේමා ඔබේ කියා මම තාම දන්නේමා ඔබේ කියා ඔබ තාම දන්නේමා ඔබේ කියා. ඉතින් guys අපිට ගිය ගම මම හම්බුණා රසමල සම්බ ජූස් එකක්. කියන්න බැරුණා අපි කොහෙටද ගියේ කියලා. අපි ගියේ නිට්ටඹුවට. නිට්ටඹුව කියලා කියන්නේ අපි සියලගේ ගම. සිය කියන්නේ අපේ අම්මගේ තාත්තගේ මාර්ම ලස්සන ගමක් තමයි නිට්ටඹුව කියලා කියන්නේ. ඉතින් මට හදලා දුන්න ජූස් එකත් අරගෙන නංගිගේ ජූස් එකත් අරගෙන ඉතින් නංගිටත් දීගෙන මම ගියා එළියට ජූස් එක බොන්න. එළිය මාර්ම කූල්. ඒ පරිසරය අසිරිය විඳ විඳ ඉතින් මං මගේ ජූස් එක බොන්න පටන් ගත්තා. ඉතින් බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතනු සමජාවා කි අර ඒකෙන් දිහා බීලා අරගෙන දිහා तेरे बिना लगता जी तू की जाने प्यार मेरा मैं करा इंतजार तेरा तू दिल तू यूं जान मेरी तनु समझावा की ක්‍රිස්මස් සතියේම වීඩියෝස් එකේ වීඩියෝ එකකට दाजी ඉතින් ගස් බලන්නකෝ මම ජූස් ටික බිබී ඉන්න අතරතුරේ මටත් නොකිය අම්මලා පල්ලෙහාට ඇවිල්ලා ඉතින් පල්ලෙහා ඉන්නේ නෑදෑයෝ. ඉතින් මාත් පල්ලෙහාට ආවා. පල්ලෙහාට එනකොට නදිනෙන්ද බූල් එකක් ගොත ගොත හිටියා. ඉතින් මටත් ආස හිතෙන බලන් ඉන්න. ඉතින් ඒකත් පොඩක් වෙලා බලන් ඉන්නකොට ඒ ගෙදර ඉන්න නැන්දා අපිට තේ හදන් ආවා. ඉතින් ඒ තේ එකත් බීලා ඒගොල්ලෝ තේ පොඩක් හයියක් ගහන් ඉඳලා එහෙමම උඩහට ආවා. තේ බොනවද? අයියද? ගොඩක් පාස් යනවා 100 වගේ අයිය බෙඩ් එකේ මම බෙඩ් එකේ ඉතින් ගස් එහෙ පොඩ්ඩෙක් හිටියා. ඉතින් එයාගේ රසකට අහන් ඉඳලා අපි එහෙමම පිටත් වුණා දේවින්දියා අක්කගේ සේල් එකක් දාලා තිබ්බ නිට්ටඹුව හරියේ. ඉතින් ඒ සේල් එකට යන්න පිටත් වුණා. සේල් එකේ නම් වීඩියෝස් නැහැ. මේ ඒ තරම් එතන සෙනග හිටියා. ඉතින් අපිට එතන එච්චර වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් සේල් එකට යන් එහෙනම් අපි ඉතින්
ගයිස් අපි ඒ ගමේ සුන්දරත්වයත් විඳගෙන දෙවින්ද අක්කගේ සේලකට ගිහිල්ලා ආපහු නදීනන්දලා ගෙදරට ආවා. ඉතින් ඒ ආවෙන් පස්සේ නදීනන්දයාගේ අතින් හදපු සුපිරි චිකන් කරි එකකුයි පැස්ට් එකකුයි අපිට දුන්නා. ඉතින් ඒකත් කාලා අපි ගෙදර ආවා. ඉතින් මේක තමයි මම මේ අවුරුද්ද කරන අන්තිම වීඩියෝ එක. ඉතින් ඔයගොල්ලන්ට මොනවද හිතුනේ කියලා යටින් කමෙන්ට් කරගෙන යන්න. ඒ විතරක් නෙමෙයි ඔයගොල්ලෝ මගේ channel එකට අලුත් නම් subscribe කරන්න කියලා ආදරේ මතක් කරනවා. ඉතින් ලබන්නා වූ අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතුරු වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් ආය අලුත් අවුරුද්දේ හම්බ වෙනකන් සතුටින් පරිස්සමින් ඉන්න. Thank you for watching.